Hi girls, අද අපි හදන්නේ chocolate lava cake. ඒකට ඕනි කරන දේවල් මම ඔයාලට කියන්නම්. කේක් පිටි තමයි අපි ඒකට ගන්නේ. කේක් පිටි ග්‍රෑම් 20යි. ඒ වගේම සුදු බිත්තර, රතු බිත්තර ඕන එකක් ගන්න පුළුවන් 4ක්. පොඩි බිත්තර නම් තමයි 4ක් ගන්නේ, ලොකු නම් 3ක්. ඒ වගේම වැල්ලතේ හැන්දේ එකමාරයි. දුමුරු සීනි ග්‍රෑම් 60ක් බ්ලෙන්ඩ් කරලා ගන්න. ඒ වගේම බටර් ග්‍රෑම් 125ක් ගන්න. කැමති නම් මාගරින් ගන්නත් පුළුවන්. වැඩියෙන්ම රස බටර් ගත්තොත්. ඒ වගේම අපි ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 200ක් හොඳට පොඩියට කපලා ගන්නවා. පළවෙනියට අපි බටරුයි චොක්ලට් ටිකයි අරගෙන ඩබල් බොයිල් ක්‍රමයට හොඳට දිය කර ගන්නවා. බටර හොඳට දිය වෙනවා, චොක්ලට්ුත් හොඳට දිය වෙනවා. ඒ වගේම හොඳට දිය වුණාට පස්සේ සීනි බිත්තරයි හොඳට වික්ස් එකකින් කලවම් කරගන්න ඕනි. ඊට පස්සේ කලින් හදාගත්ත අර චොක්ලට් මිශ්‍රණයට නිවුණට පස්සේ තමයි අපි මේ බිත්තර මිශ්‍රණය දාලා හොඳට කලවම් කරන්නේ වික්ස් එකක් ආධාරයෙන්. ඒ අතරතුර අපි වැනිලත් දානවා. ඔයාලට දැන් පේනවා ඇති අවසානයේ අපි පිටි ටිකත් ඒකට එකතු කරලා වික්ස් එකෙන් මික්ස් කරගන්නවා. ඔයාලා දන්නවා ලාවා කේක් කප්ස් කඩේ ගන්න තියෙනවා. ඒ වගේ බටර් ගාලා චොක්ලට් පවුඩර් ටිකක් පෙනේරකින් හලලා දාලා මේ විදිහට අපි 4න් 3ක් ලාවා කේක් මිශ්‍රණය දානවා. oven එක 180ක උෂ්ණත්වයට රත් කරලා විනාඩි 10ක් 12ක් වගේ කාලයක් ඇතුළත අපි තියලා ටක් ගාලා ගන්නවා. මේ තියෙන්නේ අපේ ලාවා කේක් එක. ඒ වගේම ඔය අයිසින් සුගර් තමයි අපි දාන්නේ. ඇත්තටම දැන් කේක් එක හදලා ඉවරයි. ඔයාලට පේනවා ඇති ලාවා කේක් එකේ ලාවා යන විදිය. මේක අනවශ්‍ය විදියට බේක් වුණොත් මේ ලාවා ඉන්නේ නැහැ. අපි ඒ නිසා විනාඩි 10ක් 12ක් වගේ කාලයක් හොඳටම ඇති කාලය. ඒක ටිකක් බලලා ගන්න. මේ තියෙන්නේ අපේ chocolate lava cake. Thank you.